ඇත්තටම අපිට ට්‍රීවිල්ලක් කිව්වම හිතට එන්නේ යකඩ බට වලින් හදපු සැකිල්ලක ආවරණය කරපු ටෙන්ට් එකකින් සමන්විත කුඩා දරුවෙකුණත් තනියම අරයි යන්න බැරි සේෆ්ටි එකක් නැති වාහනයක්. මේ වාහනේ දැන් ලක්ෂ 20ක් වගේ මිලකට තමයි ගන්න වෙලා තියෙන්නේ. ඔයාලට ඉලෙක්ට්‍රික් බයික් හඳුන්වලා දීලා විශ්වාසයක් ගොඩනගාගෙන සිටින රයිස් මෝටර්ස් ආයතනය වෙතින් මිඩල් රේන්ජ් එකේ වාහනයක පෙනුම තියෙන සහ ඒ අත්දැකීම විඳ ගන්න පුළුවන්. ආරක්ෂිත සහ සුවපහසු තීරෝධ රථයක්. සාමාන්‍ය ට්‍රීවිල් එකක මිලටම හඳුන්වලා දීලා තියෙනවා. ඇලෝවිල් සමග අලංකාරවත් පිටත පෙනුමක්, ඇතුළත හොඳ ඉඩකඩක්, අලංකාරවත් නිමාවක් සමග එයාර් කන්ඩිෂන්, පවර් ස්ටීරියන් සහිත ස්ටියරින් වීල් එකක්, ෆන්ක්ෂනින් ඩිස්ප්ලේ එකක්, රිවර්ස් කැමරා වගේ ඔප්ෂන් රාශියක් ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේකට ලැබිලා තියෙන එක charge එකකින් කිලෝමීටර් 200ක් යන්න පුළුවන් දැනට ලෝකයේ තාක්ෂණය අතින් ඉහළින්ම තියෙන විනාඩි 45කින් full charge එකක් කරගන්න පුළුවන් ලිතියම් අයන් phosphate බැටරි එක. NNP Automark විසින් ඉදිරියේදී මේ වාහනේ සම්බන්ධ සම්පූර්ණ රිවිව් එකක් ඕගොල්ලන්ට ගේනවා. අපිත් එක්ක එකතු වුණු ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි.